Hi guys. දැන් වෙලාව පාන්දර 2යි ගාන. අපි තාම මහපුවගේ නූල් කපනවා. ගෙදර එක මැෂිමෑනේ තියෙන්නේ. ඒක නිසා මේ මම සම්පූර්ණ කලිසම මහල දෙනවා. අම්මා එතකොට කරන්නේ මේ කලිසම් මේ බ්ලොක් අර කපනවා. හරිද? ඒ වෙලාවේ මම ටක් ගාලා දැන් මේ කලිසමනේ මේ පැත්තයි මෙන්න මෙතන මැදයි මම මහල දෙනවා. ඊට පස්සේ අම්මා කරන්නේ මම ඒ ටික මහල ඉවරනාට පස්සේ මේ ඉලාස්ටික් දාලා මෙන්න මේ යට වාටි මහන එක තමයි අම්මා කරන්නේ. ඊට පස්සේ මම ආයි කරන්නේ අම්මා මහල දෙන ඒවා නූල් කපන එක. මේ දැන් අපි ඔක්කොම ඇඳුම් මහල තියනවා. මේ මගේ උකුලේ තියෙන ටිකයි මේ ටිකයි මෙතන තියෙනවා. මෙතන තියෙන තාම මේ බේසම පිරෙන්න පරිසම් තියෙනවා. මේක නම් ටිකක් සායක් වගේ. ඒ වගේම මම සාමාන්‍යයෙන් මේ කලිසම් අඳින්න නැති අය ඉන්නවනේ. කියන්නේ ආන්ටිලා එහෙම කලිසම් අඳින්නේ නැහැනේ ගොඩක් සාය වලනේ අඳින්නේ. එයාලට මේ වගේ මේ කලිසම් අඳින්න පුළුවන්. දැන් මේක සායක් වගේනේ මේක කලිසමක්ද කියලා හිතා ගන්න බෑ. මේ කලිසමක් ඒ වුණාට මේක සායක් වගේ. ඉතින් එයාලට තමයි මේවා මැහුවේ. අපි තාම බේසමක් පිරෙන්න මහන් තිනවා. ඊට පස්සේ මේ ටික තමයි. මේ සීනක් මහපුව තව අපි එක චුටි බබාලට අපි චුටි සයිස් මැහුවා. ඉතින් ඉතින් මේ ඔය ඉලාස්ටික් තමයි අපේ අම්මා අල්ලන්නේ. මහපු කලිසම් සේරටම අපේ අම්මා තමයි ඉලාස්ටික් ගලන්නේ. මං කරන්නේ මහන එක විතරයි. අර රතන අර බීම ගොඩාක් තියෙන බීමට වැටෙන රෙදි ගොඩක්. ඒ තියෙන්නේ මම කලිසම් මහපුවා. ඒකට ඉලාස්ටික් ගලන්න විතරයි තියෙන්නේ. බරටම වැඩ. රෙදි කන්දක් තියෙනවා රේ හා කාමරේ. ටාගට් එක දවසෙන් 1000ක් කිව්වට දවසට 50ක් වරන ගන්න බැරි වුණා. මේ ටිකක් අමාරුයි මේ මහන්න කොහොම හරි මේ අපිට මේ ළඟ අවට ඒ කියන්නේ වැලිගම මාතර අවට එහෙම ඉන්නවනම් මහලා දෙන්න අපි රෙදි එහෙම ගෙනත් දීලා අපි කපල රෙදි එහෙම ගෙනත් දීලා එහෙම මහලා දෙන්න අය ඉන්නවනම් තමයි ගොඩක් වටින්නේ. එහෙම නැත්නම් මෙහිට ඇවිල්ලා අපිත් එක්ක මේකට මේ වැඩේට එකතු වෙලා එක්කෝ එක මැෂිමක් තියෙන නිසා එක්කෙනාට කොහොමත් මහන්න පුළුවන්. ඒකයි අවුල. මේ බ්ලොක් කපන්න එතකොට මේ නූල් මේව කපන්න කට්ටිය තමයි ඕනේ. ගොඩක් ඉතින් වටින්නේ මේ මැෂින් තියන අය තමයි. මේ වෙලාවේ ගොඩක් වටින්නේ මැෂින් තියන අය. මේ අපිට ඉක්මනට මේ ටික මහගත්තොත් අපිට ඉක්මනට මේ ටික අරන් ගිහිල්ලා එයාලට දෙන්න පුළුවන්. ඒක තමයි ඇඳුම් 1000 ටාගට් එක වගේම ඊළඟ ටාගට් එක තමයි ඉක්මනට දවස් 2-3ක් ඇතුළත ඉක්මනට මේ ටික එයාලට මගේ අතින්ම දෙන්න තමයි හිතන් ඉන්නේ. අපි බලමු ඒක කරගන්න පුළුවන් වේද කියලා. මං හිතනවා පුළුවන් වෙයි කියලා. ඔයාලත් මට පුළුවන් උපරිමයෙන් සහයෝගය දක්වන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම වචනකින් හරි මේකට දායක වෙන මේ වැඩේට දායක වෙන ඔයාලා හැමෝටම ගොඩක් පින් කියලා කියනවා.